අපි විශ්වය හා සම්බන්ධ කෙරෙන අති පූජනීය ශබ්දයක් ලෙස සැලකේ. අධ්‍යාත්මික ශක්තිය අවදි කර විශ්වය හා සම්බන්ධ වීමේ හැකියාවක් ඕම්කාරය සතු බව පැවසෙනවා. හින්දු ආගම, බුද්ධ ආගම මෙන්ම අනිකුත් ජෛන ආගම් අතර පූජනීය ශබ්දයක් ලෙසත් භාවනානුයෝගී මන්ත්‍රයක් ලෙසත් විශ්වාස කෙරෙනවා. ඉන්දියානු පුරාණ මතවාදයන්ට අනුව විශ්ව නිර්මාණය වූ ශබ්දය ලෙසද සැලකෙනවා. ඕම් ලෙස ඒකීය ශබ්දයකින් භාවිතා වුවද එහි අර්ථ ගැන්වීමට අනුව එහි අර්ථ කිහිපයක් ගැබ්ව ඇත. ඒ හෙවත් ආකාරය. මෙය උගුරෙන් ආරම්භ වන බවද එය විඥාණය, නිර්මාණය සහ අවදිවීම පෙන්වන බව විශ්වාස කෙරෙනවා. මෙය විශ්වීය නිර්මාණකරුවා වන බ්‍රහ්ම දෙවියන් හා සම්බන්ධ වේ. යූ හෙවත් ඌකාරය. ශබ්දය තාලයක් ලෙස දෝලනය වන හෙවත් දිග හැරෙන අවස්ථාවයි. රැකීම, ආරක්ෂා කිරීම මත මනස හා සම්බන්ධ බව පැවසේ. මෙය ලෝකපාලක මෙන්ම ආරක්ෂක විෂ්ණු දෙවියන් හා සම්බන්ධ බව පැවසෙනවා. එම් හෙවත් මකාරය. මෙය තොල් වැසීමෙන් සිදුවන අතර එය ගැඹුරු නින්දේ තත්ත්වයෙන් මෙන්ම අවසානයේ සංකේතවත් කරනවා. එය පරිණාමය හා සම්බන්ධ සිව දෙවියන් හා සැබදෙන බව පැවසෙනවා. සිව්වන කොටස ලෙස මෙහි නිශ්ශබ්දතාවය සැලකෙනවා. මන්ත්‍රයේ අවසාන නිහඬ කොටසින් පිරිසිදු බව පෙන්눔 කරනු ලබනවා. අනෙක් අවස්ථා තුන ඉක්මවා ගොස් අධ්‍යාත්මික තත්වයට පත්වන අවසාන අවස්ථාවයි. ඕම් මකුරෙහි එම අර්ථ ගැන්වීම සිදුවන්නේ පහළ විශාල වක්‍රයෙන් අවදිවීම නියෝජනය කරනවා. මැද වක්‍රයෙන් සීන සහිත අවස්ථාවද ඉහළ වක්‍රය මගින් ගැඹුරු නින්දද දක්වනවා. ඊට ඉහළින් ඇති අර්ධ වක්‍රය මායාව හෙවත් පහළ වක්‍ර වලින් මිදී අවසාන තත්වයට පත්වීමට ඇති බාධා පෙන්눔 කරනු ලබනවා. ඊටත් ඉහළින් ඇති තිතෙන් පෙන්눔 කරන්නේ වක්‍ර සියල්ලන්ගෙන්ම මිදී අධ්‍යාත්මිකත්වයේ අවසානයට හෙවත් පිරිසිදු භාවයට පත්වීමයි. යෝගා ක්‍රමවලදී බහුලව මෙම ඕම්කාරය භාවිතාවන බව පැවසෙනවා. එමෙන්ම පුද්ගල කායික මානසික සංසුන් භාවය කෙරෙහි බෙහෙවින් බලපාන බවද කියවෙනවා. රුධිර පීඩනය අඩුවීම, හෘද ස්පන්දනය යථා තත්ත්වයේ පවත්වා ගැනීමට හැකිවීම, ශ්වසනය වැඩි දියුණු වීම වශයෙන් කායිකව ඕම්කාරය බලපාන බව පැවසෙනවා. මනස සංසුන් කරමින් ආතතිය සහ කාංසාව අඩු කර සුවපත් වූ අධ්‍යාත්මික තත්ත්වයක් ඇති කිරීමට ඕම්කාරයට සුවිශේෂී වූ ගුණයක් සහිත හැකියාවක් පවතින බව සඳහන් වෙනවා.